දෙන්නෙක් ඉන්නවා තමයි. දෙන්නෙක් ඉන්නවා තමයි. එල්ලෙන්නේවත් නැහැ. කලබල කරොත් කලබලයි. මෙයාලා ගොඩක් රැට ක්‍රියාශීලී ගතිය වැඩි. ඔව්. ලවල්ට පොඩ්ඩක් ඔය වගේ තැන්වල හැංගිලා ගම ඉන්නේ. මෙතන වටේ මීගුල් නැහැ නේද? කොහොමත් එක්කෙනෙක් යටට රින්ගයි. ඔව්. දෙකේනා ගත්තම ලේසි නේ උඩලියා. ඒකේට තමයි. උතරයි පේන්නේ. බලාගෙන ඉතේ. ඔළුව පල්ලෙහාට කරගත්තා යා. ඔය යන්න. මෙයා ගෑනු සතා. ගෑනු සතාද? උඩ ඉන්නේ ගෑනු සතා. එයාගේ හැවත් නෝරලා තියෙනවා. ලොකු බාන්නේ. විතරානේ ඉන්නේ. මෙයා පැටව දාන්නේ. නෑ පැටව දාන්නේ. පොළොන් කුලේ සත්තු පැටවුනේ දාන්නේ. පැටව දාන්නේ. විතර දාන්නේ නේ. අපි මේ ඉක්මනට දාගමු එක්කෙනෙක්ව නැත්නම් අනිත් එක්කෙනා කොහෙද රිංග ගත්තොත් එහෙම මොනවා. මෙයා පොළඟ නේ. තිත් පොළඟ. තිත් පොළඟ. මෙයාගේ හැව මෝරලා තියෙනවා. සයිස් එකට ගෝ හරි සයිස් එක හරි. අනිත් එක්කෙනා රිංග ගත්තා. එයා තමයි ඩේන්ජර්. එයා වසයි වල පිරිස කරා. ලොකු නෑ හැබැයි. ඒක ලොකු නෑ හිට නේ. නැත්ත කොටයි නැත්ත කියන්නේ. අස්කරාදිද දැක්කේ? ඔව් මේ දීටික මේ මඩුව ගහන්න දීටික දාන්නේ නේ. නාලා දවල් වැඩිය ගොඩක් රැයට තමයි ක්‍රියාශීලී. දැන් රැයට මෙහෙම අල්ලන්න බෑ. අර කිව්වේ මීට තියෙන පොඩ්ඩක් අරින්න. බය වෙන්න බෑ. අරපු ගමන් ටක් ගන්න. දැන් මෙයා තමයි පිරින් සුතා. අරගේ බඩේ පැටව ඉන්නවා. මෙයාලා බ්‍රීඩ් වෙලා. බ්‍රීඩ් වෙලා නේ. එයා ඒකයි යන්නේ නැත්තේ නේද? ඒකයි දැන් ඔය වගේ තැනක් තෝරගන්නේ ආරක්ෂාව තියෙනවනේ. ලංකාවේ දන්නේ කැස්බෑ ප්‍රදේශයෙන් මුදාගත්තු තිත් පොළොංගු දෙන්න ගෙදර තියෙන ලොකු පෙට්ටියට දාන්න මේ ඉන්නේ දැන් අල්ලන් ආපු තිත් පොළොංගු ජෝඩුව